වෙනද වගේම අද තවත් දන්න දෙයක නොදන්න පැත්ත හරියටම හොයාගෙන යන්න ස්ටෝරි ස්ටේජ් ක්ලික් කරලා ආපු ඔයාලා හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මගේ මාතෘකාව වෙලා තියෙන්නේ ලංකාවේ වගේම ලෝකේ පුරාම ශීඝ්‍රයෙන් පැතිරිලා යන චිකන් ගුන්යා රෝගය ගැන. ඉතින් මේ වගේ කාලීන මාතෘකාවල නොදන්න පැත්ත හරියටම දැනගන්න තවම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න, දැනුම යාළුවෝ එක්ක බෙදා ගන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. චිකන් ගුන්යා කියලා කියන්නේ ඊඩ්ස් මදුරුවගෙන් සම්ප්‍රේෂණය වෙන ආබෝ වෛරස් රෝගයක්. මේ වෛරසය ඉස්සෙල්ලාම හම්බෙලා තියෙන 1953 අවුරුද්දේදී ටැන්සානියාවේ. මේ රෝගය සාමාන්‍යයෙන් උග්‍ර රෝගයකින් සමන්විත වන රෝගයක් විදිහට තමයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම උණ, සන්ධි කැක්කුම් වගේ දේවල් තමයි මේ රෝග ලක්ෂණ වෙලා තියෙන්නේ. මේ වෛරසයයි ඒ වගේම රෝගයයි කියන දෙකම හඳුන්වන්න භාවිතා වෙන්නේ චිකන් ගුන්යා කියන වචනය. මේ වචනේ අර්ථය සමහර නැගෙනහිර අප්‍රිකානු භාෂාවලින් නම් හඳුන්වන්නේ නැමී ඇවිදින කියන තේරුම. කොහොම හරි මේක ඩෙන්ගු වගේ ආසාදන රෝග ලක්ෂණවල ඒ කියන්නේ සන්ධි වේදනා වගේ දේවල් වල බලපෑම් තියෙන රෝගයක් විදිහට තමයි හඳුන්වන්නේ. චිකන් ගුන්යා කියලා කියන්නේ නිවර්තන කලාපීය රෝගයක්. හැබැයි ඒක භූගෝලීය වශයෙන් සීමා කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී මේකේ පැතිරීම සාපේක්ෂව අසාමාන්‍යයි. ඒ වගේම මේකේ රෝග නිරීක්ෂණය කරන්නේ සංචාරකීන්ගෙන් එහෙම නැත්නම් හමුදා නිලධාරීන්ගෙන් පමණයි. රියෝනියන් කියන ප්‍රදේශයේ මේ රෝගය අඛණ්ඩව පැතිරලා යන කාලය පුරාවට පුද්ගලයෝ 2,66,000කට වඩා ප්‍රමාණයකට මේ චිකන් ගුන්යා රෝගය ආසාදනය වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ රෝගයේ වාහකයා විදිහට අනුමාන කරන්නේ ඒඩිස් ඇල්බෝපික්ටස් කියන රෝග වාහකයා. 2006 අවුරුද්දේ ඉන්දියාවේ පැතිරලා ගිහිල්ලා තියෙන නම් ඊඩ්ස් ඊජිප්ට් කියන රෝග වාහකයාගෙන් ආපු චිකන් ගුන්යා රෝගය. මේ චිකන් ගුන්යා රෝගයෙන් ලක්ෂ 14කට වඩා ප්‍රමාණයක් වාර්තා වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම හරි ඉන්දියානු උපමහද්වීපයේ මේ චිකන් ගුන්යා රෝගය ආයි ඉස්මතු වුණේ කොහොමද කියලා හරියටම කියන්න බෑ. හැබැයි සංචාරක කර්මාන්තයේ දියුණු වීමත් එක්ක මේ චිකන් ගුන්යා රෝගය වැඩි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ චිකන් ගුන්යා වෛරසය ගැන දැනුමෙන් අඩු ජනතාවක් හිටපු හින්දා මේ වෛරසය විකෘති වෙලා පැතිරුණා කියලත් අදහස් ප්‍රකාශ වෙලා තියෙනවා. කොහොම හරි අද වෙනකොට මේ රෝගය ආයි ඉස්මතු වෙලා තියෙනවා. පසුගිය දශකය තුලම බලනවා නම් ආපහු හැරිලා බලනවා නම් මේ මදුරුවන් විසින් සම්ප්‍රේෂණය කරපු මේ චිකන් ගුන්යා කියන වෛරසය අප්‍රිකාව, දකුණු ගිනිකොන ආසියාව වගේම ඉන්දියන් සාගර දූපත්වලත් ආයි මතුවෙලා තියෙනවා. මේක මේ විදිහට මතුවෙලා තියෙන හේතුව තමයි මිනිස් රෝගීන් විශාල වශයෙන් පැතිරිලා ගිහිල්ලා තියෙනවා. මේ රෝගය අපි හොඳටම දන්නවා උණ, හිසරදය, හැසීම, ඒ වගේම උග්‍ර සන්ධි වේදනා වගේ දේවල් තමයි මේ රෝගයේ රෝග ලක්ෂණ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ රෝගයේ දරුණු රෝගාබාධ ඇතිවන්නත් මාරාන්තික වෙන්නත් පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. 2005 අවුරුද්දේ ඉඳලා මේ වෛරසය නිවර්තන කලාපීය ප්‍රදේශවලට ආවේනික වෙලා තියෙනවා. හැබැයි මේ ඊඩ්ස් ඇල්බෝපික්ටස් කියන මදුරුවා යුරෝපයටත් ඇමරිකාවටත් ව්‍යාප්ත වෙන හින්දා ආවේනික ප්‍රදේශවලින් ආපු මේ ආසාදික සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෛරසය අලුත් ආවේනික ලක්ෂණවලට ඒ වගේම ආවේනික කලාපවලත් ස්ථාපිත වෙලා ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අවදානම වැඩි කරලා තියෙනවා. මෙන්න මේ හින්දා මේ රෝගය ආයෙ ඉස්මතු වෙලා පැතිරිලා ගිහිල්ලා තියෙනවා. අපි බලමු ශ්‍රී ලංකාවේ චිකන් ගුන්යා ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය ගැන. චිකන් ගුන්යා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට මෑතකදී පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ මතුවලා තියෙන චිකන් ගුන්යා කියන වෛරසය මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ශ්‍රී ලංකාවේ මේ ආපහු ඉස්මතු වෙලා තියෙන චිකන් ගුන්යා රෝගය දශක 4ක් විතර දකින්න පුළුවන් වුණු රෝගයක් නෙමෙයි. කොහොම හරි ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛනවලට අනුව 2006 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඉඳලා 2007 කාලයේ පුරාවටම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 40,000කට වඩා ආසන්න ප්‍රමාණයකට මේ චිකන් ගුන්යා රෝගය වැළඳිලා තියෙනවා. ඒ වගේම 2008 අවුරුද්දේදී ඒ හා සමාන සංඛ්‍යාවක් මේ චිකන් ගුන්යා රෝගයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා.
මේ චිකන්ගුන්යා රෝගය 1960 දශකයේ තමයි ශ්‍රී ලංකාවේ පළමු වතාවට වාර්තා වෙලා තියෙන්නේ. හැබැයි මේ වසංගතය වාර්තා වුණු කාලේ ඉඳලා චිකන්ගුන්යා වෛරසය ගැන සොයා බලනවා නම් මේ වෛරසය ශ්‍රී ලංකාවට ආගන්තුක වෛරසයක් නෙවෙයි. කොහොම හරි 2006 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ මැද හරියේ වගේ ආරම්භ වුණු මේ චිකන්ගුන්යා රෝගය දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හම්බ වෙලා තියෙනවා. පළවෙනි මාස කිහිපය තුලදීම රෝගීන් 37000කට වඩා වැඩි සංඛ්‍යාවකුත් වාර්තා වෙලා තියෙනවා. මේ රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ ශ්‍රී ලංකාවෙන් හම්බ වෙන ඩෙන්ගු උණ සහ චිකන්ගුන්යා කියන දෙකේම වාහකයා වුණු ඊඩ්ස් කියන මදුරු වගේ. මේක නාගරිකව සුලභව හමු වෙන රෝගයක්. ඒ වගේම සුලභව හමු වෙන මදුරුවෙක්ගෙන් තමයි මේක පැහැදිලිවම බෝ වෙන රෝගයක් බවට පත් වෙලා තියෙන්නේ. පැහැදිලි ජලය තමයි මේ මදුරුව බෝ වෙන්නේ. කොහොම හරි මේ නිවෙස් වල තියෙන අධික තදබදයේ හින්දා සනීප ආරක්ෂාවේ තියෙන දුර්වලතා හින්දා ඒ වගේම මේ මදුරුවන් බෝ වෙන ස්ථාන හරිම ඉක්මනින් ව්‍යාප්ත වෙන හින්දා මේ රෝගය මිනිස්සු අතර හරිම ඉක්මනින් බෝ වෙලා යනවා. ඉන්දියාවේ සිදු කරපු අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා මේ ඉහළ ජන ඝනත්වයක් ජන ප්‍රමාණයක් නිසා මේ වාහකයා පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම සනීපාරක්ෂකතාවයේ තියෙන දුර්වලතා හින්දාම මේ අවදානම් තත්වය එහෙම නැත්නම් මේ රෝගයේ තියෙන අවදානම ඉහළ ගිහිල්ලා තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වනේ 1965 වගේ තමයි චිකන්ගුන්යා රෝගය ලංකාවේ ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙන්නේ. 2006 අවුරුද්ද වෙනකොට මේකෙන් සන්ධි රෝග හා ආතරයිටිස් කියන සංකූලතා වාර්තාගත වෙලා තියෙනවා. 2006 දී ඉන්දියානු සාගරයේ වසංගතය පැතිරී යන කාලෙත් ශ්‍රී ලංකාවේ චිකන්ගුන්යා රෝගය වැළඳිලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි අවාසනාවකට වගේ මේ නිදන්ගත ආතරයිටිස් ආබාධිතතාවයන් ඒ වගේම මේ සන්ධිගත රෝග වගේ දේවල් නිසා මේ රෝග තත්ත්වය තව තවත් උත්සන්න වෙනවා. මේ කාලේ වැස්සත් වැඩිනේ. ඉතින් මේ චිකන්ගුන්යා ඒ වගේම ඩෙන්ගු කියන රෝගයන් මදුරුවන් බෝ වෙන ස්ථාන වැඩි වෙලා තියෙනවා. මේවා නැති කරගන්න පුළුවන් අපිටම තමයි. ඉතින් මේ වෙනුවෙන් අපේ අවධානය වැඩි වශයෙන් යොමු කරගත යුතුයි. එතකොට මේ වසංගත තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් වෙනද වගේම අදත් හැමෝම කතා බහට ලක් කරලා තියෙන මේ චිකන්ගුන්යා රෝගේ නොදන්න කතාවයි ස්ටෝරි ස්ටේජ් වලින් මම අද ඔයාලට අරගෙන ආවේ. මේ වගේම තවත් දන්න දෙයක නොදන්න පැත්ත හොයාගෙන යන්න channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.